ඉතින් ගුඩ් මෝර්නිං සුවදනාට. ඉතින් බලන්න මේ වෙලාවේ දැන් නම් 11යි ගණන් වෙලාව. හරිම ලස්සන දර්ශනයක් හිම වැටිලා තියෙනවා. ඇත්තටම ඒකම අවුවක් තියෙනවා. මේ අතරතුරේ ලස්සන වලාකුළු ටිකක් එහෙම අහසේ දිස්සෙනවා. ඕකට පේන්නේ නැති මේ හිම තට්ටු කියලා පෙන්වනට ඕක හරි විශාලයි. අඩි 6ට වැඩි උස හිම තමයි ඔය තියෙන්නේ. මේ වන වාහන ඔක්කොම දැන් මේ වෙලා ඊ හවස සුද්ද රූප වාහනේම මේ බලන්න. එහෙම තමයි ඉතින් මට හරිම ලස්සනයි. ආකාශෙත් ඈතන ආකාශයේ වෙයි වලාකුළු ටිකක් තියෙනවා. ඒවට මේ පැත්තේ ආකාශේ තනිකරම නිල් පාටයි. පැහැදිලි ආකාශයක් තියෙන මේ වන්නේ කේතේ උඩින් තියෙන හිම කට්ටේ ඔය පෙවුනට ඔය තිබ්බට ඔය හිම කට්ටේ අඩි 6කට එහා තියෙනවා. අඩි 6ක්ම තියෙනවා ගෙලින්ම අඩි 6කට එහා තියෙනවා හිම කට්ටේ. විශාලයි. ඒක උඩට ගියේ උස බලගත්තාම පුළුවන් හිතා ගන්න. එක තට්ටුවක් උසයි හිම කට්ටේ උසයි. එහෙම තමයි. ඒක හරිම ලස්සනයි. මේ තාම හිම උඩ තියෙනවා දී වැටෙනවා. උඩට පේන්නේ නැති මේ බන්නේ බිල්ඩින් එකේ උඩ මම පෙන්නන්න. අපි මෙන්න බන්නේ ඉන්න බිල්ඩින් එකේ උඩ මේ අපි ඉන්න රූෆ් එක මේ බන් දිගට ඔය හිම කට්ටේක එළියට තියෙනවානේ. මේක ඇතුලේ එළියට කඩන්න බැරිද? එංකට ඉතින් හරිම ලස්සන දසුන. ඉතින් මට ලං කරලා පෙන්නන්න ඕගොල්ලන්ට මේ බලන්න. මේ පැහැදිලිව තියෙන ලස්සන අම්මර වහලේ දැන් ගලවන හිම දැන් කඩන වැටුණා. අතර වහලේ මම අර කී දැන් උඩ හිම කට්ටයක් තියෙන එකේ යෝග හිම කට්ටයක් කඩන වැටුණා වහලෙන් බිමට. හරිම ලස්සනයි. බලන්නකෝ. තාට ලංකල ඔයගොල්ලෝ පෙන්වන්න පැහැදිලිව. ඔය හිම උඩට අඩි තිබ්බ කියන්නේ ඇතුළට යනවට එච්චර ගොඩාක් ගල් වෙච්ච හිම නෙවෙයි තියෙන්නේ. දැන් නම් ඉතින් ගල් වෙලා තියෙන මොකද දැන් දවස් ගණක් වෙනවා නැట్లా. ඒක නිසා. ඉතින් මේ දර්ශනේ ලස්සන නිසා තමයි ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් ඇත්තටම ඉතින් බලන්න අර උඩහලේ හිම ටික අයින් කරලා ඔක්කොම ඊහාසෙන් අද උදේ අයින් කරලා තියෙනවා. ඉතින් නැවතත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.